ඕකේ අපි බලමු කොහොමද සිංගල් ආම් ප්‍රීච් එකක් කරන්න කියලා. මේක කරද්දී පළවෙනි දේ තමයි අපි මෙන්න මේ අදල් පෑඩ් එක හදාගන්න ඕනේ. මේ පෑඩ් එක හදාගද්දී අපේ මෙන්න මේ ආම් පිට් එකත් එක්ක සෙට් වෙන්න ඕනේ මෙන්න මේ පෑඩ් එකේ තියෙන එජ් එක. මෙන්න මෙහෙම කළා. අපි ටෝසෝ එක අප්‍රයිට් තියාගත්තට පස්සේ මෙන්න මෙහෙම කිසිම නැවීමක් සිද්ධ වෙන්නේ නැතුව කෙලින්ම මෙන්න මෙහෙම කළා. ආපුවට පස්සේ මෙන්න ඔය ගානට මෙහෙම සෙට් වෙන්න ඕනේ. එහෙම නැත්තම් මේ සීට් එක යටින් තිබ්බොත් එහෙම අපිට එහෙම තියාගන්න ඉස්සරහට මෙහෙම කරලා බෙන්ට් වෙන්න වෙනවා. ඒ හින්දා ඒක මූලික දේ. ඔය හරියට ඒක වගේ මෙන්න මේ කිහිල්ල මට්ටමින් මෙන්න මේ සීට් එක හදාගන්න. ඊට පස්සේ මෙහෙම තිබ්බහම මේක පර්ෆෙක්ට් විදිහට සෙට් වෙනවා. හොඳයි. ඊට පස්සේ මේක කරද්දී අපි සිංගල් ආම් වේරියේෂන් එකක් කරන්නේ. අපි normal double arm variation එක ආදි කරන්නේ මෙන්න මෙහෙම ගන්න එක කරන්නේ. සිංගල් ආම් වලට එද්දි මේ වේරියේෂන් දෙක මෙහෙම කරලා තියාගෙන රොබෝ කෙනෙක් වගේ මෙහෙම කරන්නේ නැහැ අපි. එහෙම කරන්නේ. මෙතනදී මේ මූවමන්ට් එක නැචරල් වෙන්න ඕනේ හින්දා අපි කරන්නේ ඩම්බෙල් එක ගන්නවා. ඩම්බෙල් එකේ අපේ මෙන්න මේ මහපට ඇඟිල්ලයි ඩම්බෙල් එකේ හෙඩ් එකයි අතරේ ස්පේස් එකක් තියාගන්න. පොඩි ස්පේස් එකක් තියාගන්න. මෙන්න මෙතන තියෙන ස්පේස් එකට වඩා වැඩි ස්පේස් එකක්. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මෙහෙම කරලා තියාගන්න. අපි කෙලින්ම යටට මෙන්න මෙහෙම කරලා ලෝවර් කරන්නේ. අපේ ඇඟේ යන මධ්‍ය ලක්ෂයට තමයි අපි මෙන්න මේ හෙඩ් එක ලෝවර් කරන්නේ. එතකොට අපි ඉස්සරහින් පෙන්නුවොත් එහෙම මෙහෙම නෙමෙයි අපි මේක කරන්නේ. අපි මෙන්න මේ හෙඩ් එක අපේ ඇඟේ මධ්‍ය ලක්ෂයට ගේනවා. යට රෙදි හොඳ හුස්මක් ගන්නවා. ඔන්න ඊට පස්සේ මෙන්න මේ අත අපි සැහැල්ලුවෙන් තියන්න. අපි මේ අතින් මේක මෙහෙම තල්ලු කරගෙන තාම තියන්න. ඊට පස්සේ තව ටිකක් මෙතන ස්ටැබිලිටි වෙනවා. ඔයාලට මේක හරියට කරගෙන යන්න පුළුවන් වෙනවා. ඕකේ. ඒක එහෙම තමයි වෙන්නේ. ඊට පස්සේ අපි මේක සිංගල් ආම් කරන්නේ. ඔයා වෝම් අප් සෙට්ස් වලදී මේ අතින් කරලා අනිත් අතට මූව් වෙන්න. හැබැයි ඔයා කරන හෙවියර් සෙට්ස් වලදී පළවෙනිට කරන අත කරලා මම යටින් මෙන්ෂන් කරලා තියෙනවා විනාඩි 1ද 2ද 3ද රෙස්ට් එක ගන්න ඕනේ කියලා. ඒ ආදාර ප්‍රමාණය රෙස්ට් එක ගන්න. එහෙම නැති වුණොත් වෙන්නේ ඔයා දෙවෙනියට කරන අතේ තියෙන growth එක කාලයත් එක්කලා හිමි හිමිසරේ අඩු වෙනවා. අන්න ඒ හේතුව හින්දා රෙස්ට් එක ගන්න එක essential. මේක කරා ඒ වෙලෙන් පටන් ගන්න එපා. හැබැයි එහෙම කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව තමයි ඔයාගේ හිතන්න වම් අත weak දකුණට වඩා කියලා. එතකොට වම් අත පොඩිනේ. එතකොට වම් අතෙන් ඉස්සලාම ස්ටාර්ට් කරනවා. ෆේලි වෙනකන් සෙල්ලම් කරනවා. ඊට පස්සේ දකුණු අතේදී කිසිම රෙස්ට් එකක් ගන්න නැතුව කෙලින් පටන් ගන්නවා. එතකොට කාලයක් හැදී වගේ දකුණ හැදෙන එක පොඩ්ඩක් සීමා වෙනවා. නමුත් වගේ වම් අත උපරිමයෙන් හැදෙනවා. එතකොට ඔයාගේ මේ තියෙන මසල් ඉම්බැලන්ස් එක හිමින් ඉස්සරේ අඩු වෙලා යනවා. yes එහෙම තමයි ගන්නේ. මම හිතනවා ඒ දේවල් ටික පැහැදිලි කියලා.